අලිරාජා සුභාකරන්. අලිරාජා සුභාකරන් පසුගිය මහමැතිවරණයට දේශපාලන පක්ෂයක් ඉදිරිපත් කළා. අර මයික් එක ලකුණෙන් ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය. රංජන් තමයි ඒකේ නායකයා විදියට හිටියේ. විශාල ඡන්ද සංඛ්‍යාවක් නම් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් රට පුරාම විද්‍යුත් සහ මුද්‍රිත නාලිකා සහ මේ පත්තර විශාල ප්‍රමාණයක් මේ අලිරාජා සුභාකරන් වෙත තිබෙනවා. එතකොට අර දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධයක් තියෙන පුද්ගලෙක් විදිහට තමයි මේ අලිරාජා සුභාකරන් හැඳින්වෙන්නේ. LTT සංවිධානයේ සතු මුදල් විශාල වශයෙන් මේ අලිරාජාට තියෙනවා කියලා බොහෝ මාධ්‍යත් වාර්තා කරලා තිබෙනවා. එතකොට අලිරාජා සුභාකරන් ගේ මේ දේශපාලන පක්ෂය ලංකාවේ මැතිවරණ ඉදිරිපත් වීමට කලින් එහි නායකයාගේ ඉදිරිපත් වෙච්ච රංජන් විශාල ඡන්දෙ ඉදිරිපත් වීමට පෙර කාලයේ සැලකුවොත් විශාල වශයෙන් යම් ප්‍රචාරක ව්‍යාපෘතියක යෙදුණු බව අපිට පැහැදිලියි. රංජන් ගොඩක් අයට ලැප්ටොප් දුන්නා. ඒ කියන්නේ මේක මැතිවරණයට කලින් සිද්ධ වුණා. නමුත් ඒක මැතිවරණ ඉලක්ක කරගෙන සිද්ධ වෙච්ච දෙයක් බව පස්සේ තමයි අපිට තේරුනේ. මේ ලැප්ටොප් බෙදා හැරීමක් සිද්ධ කළා. ගොඩාක් මේ යුරෝපයේ රටවල් වලින් යාට ලැබුණා. ඒවා බෙදා හැරියා. ඒක අයට හැමදේම අයට බෙදා හැරියා. එතකොට මේ ලැප්ටොප් බෙදා හැරීම යම් දේශපාලනයක් ඉලක්ක කරගෙන යම් දේශපාලන අදහසක් යම් දේශපාලන මැදිහත් වීමක් කිරීම සඳහා පසුබිම සකස් කර ගැනීම සඳහා තමයි මේ ලැප්ටොප් පාවිච්චි කරලා තිබුණේ. ඉතින් අද අපි මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ලැප්ටොප් දේශපාලනය පිළිබඳව. සාමූහිකව දේශපාලනය කරද්දී විවිධ අය විවිධ විදිහටයි සාමූහික වෙන්නේ. සමහර අය මුදල් ලබා දෙනවා, සමහර අය බඩු භාණ්ඩ ලබා දෙනවා. තවත් සමහර අය ඒට සක්‍රීයව තම කාලය, ධනය, ශ්‍රමය වැය කරනවා. මේ සියල්ලම යම් කෙනෙක් යම් අය දරන්නට පුළුවන්. එතකොට සාමූහිකව වැඩ සිද්ධ වෙන්නේ ඒ ආකාරයට. එතකොට මේ සාමූහික වැඩ සිද්ධ වෙන්න යම් දේශපාලනයක් ඉලක්ක කරගෙන නම් ඒ දේශපාලන අදහසක් උඩ තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒ සාමූහික වෙච්චින් තීන්දුව తీරන ගන්න අවශ්‍යයි. එතකොට මේ සාමූහික අර දේශපාලන අපි තීචර මැනිෆෙස්ටෝ එකට දැන් අපි ඉදිරිපත් කරපු අදහසට සමපාතව ඒ තීන්දුව తీරන ගන්නටත් අවශ්‍යයි. එතකොට ඒවා ඒ සාමූහිකව ක්‍රියාත්මක වෙන්නටත් අවශ්‍යයි. එතකොට යම් කාලයක් ගත වුණාට පස්සේ අර මුලින් එකඟ වෙච්ච අදහස් වලට වෙනුවට වෙනත් අදහස් වෙනුවෙන් නැත්නම් ඒ සාමූහිකයට පරිබාහිරව ඉදිරිපත් වෙන දේශපාලන ඇජෙන්ඩා නැත්නම් ඒ දේශපාලන දේවල් සම්බන්ධයෙන් මේ සාමූහිකව වැඩ කරපු අය කොහොමද අපි සාමූහිකව යම් ගමනක් යනවා. අපි විගමනේ කෝච්චියක් උදාහරණයක් ගත්තා. අපි සාමූහිකව දැන් මේ කෝච්චිය යනකොට ඒ කෝච්චිය වෙන පැත්තකට හරවනවාද දාලා වෙන පැත්තකට මේ ගමන යනවා නම් සිද්ධ වෙනවා අර මුල් එතකොට යම් ඛණ්ඩනයක් ඇති වෙනවා. යම් බෙදීමක් ඇති වෙනවා. එතකොට මෙන්න මේ බෙදීම ඇතුලේ එක් පාර්ශවයක් මේ ගන්නා තීන්දුව වලට වෙන විරුද්ධ වුණොත් මොකද්ද වෙන්නේ? ඒක සුළුතර එකක් වෙන්න පුළුවන්. බහුතර එකක් වෙන්න පුළුවන්. බහුතරයට එකඟ වෙමින් යනවා කියන එකනේ සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒතර බහුතරයට එකඟ වීම. ඒතර බහුතරය කියන එක කොහොමද හැදෙන්නේ කියන එකත් අපි කල්පනා කරන්න ඕන. බහුතරය කියන එක නිර්මාණය කළ හැකි දෙයක්. එතකොට අන්නේ නිර්මාණය කිරීමට විවිධ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. විවිධ දේවල් පාවිච්චි කරලා බහුතරය නිර්මාණය කිරීමේ හැකියාවක් තිබෙනවා. එතකොට අපි අර මුලින් එකඟ වෙච්ච ඒ දේශපාලන කාරණාවන් වලට බැහැර යනවා නම් බහුතරයකුත් ඒක නිර්මාණය කරගැනීමේ හැකියාවක් ලැබී තිබෙනවා නම් කුමක්ද සිද්ධ වෙන්නේ? තව දෙයක්. අපි විශාල කණ්ඩායමක් සමග සාමූහික දේශපාලනය කරද්දී
අපි කියමු විශාල ගැන අපි කියමු 30 දෙනෙක්ගේ කණ්ඩායමක් කියලා. ඒතකොට 30 දෙනෙක්ගේ කණ්ඩායමක් අපි යම් සාමූහික දේශපාලනයක් කරගෙන යනකොට එම දේශපාලනය එහි තීන්දුව තීරණ ගැනීමේ අයිතිය 10 දෙනෙකුට පවරා දිය හැකිද? නැතිනම් 10 දෙනෙක් විසින් ඒ අයිතිය ලබාගෙන තිබෙනවා නම් ඒ සාමූහිකයේ අනාගතය කුමක් විය හැකිද? කෙනෙක් සාමූහිකයක වැඩ කරද්දී කාලය, ධනය, ශ්‍රමය වැය කරමින් වැඩ කරනවා වෙන්නට පුළුවන්. එතකොට එම සාමූහිකයෙන් ඔහු එහෙම කෙවණ කෙනෙක් ඉවත් කිරීමේදී මොනවද සලකා බලන්න පුළුවන් කාරණා? එහෙම ඉවත් කිරීමේ හැකියාවක් තිබෙනවද? ඒකට බහුතර අනුමැතියක්වත් තිබෙනවද? මේ කාරණා අපි සැලකිල්ලට ගත යුතුයි. එතකොට ඒ කාලය තුල ඔහු මේ ව්‍යාපාරයේ ශක්තිමත් කිරීමට දායක වීම පිළිබඳව තක්සේරුව කුමක්ද? සාමාන්‍යයෙන් පුද්ගලික සමාගමක නම් ඒකට ක්‍රියාවලියක් තිබෙනවා. ඉවත් වෙනවා නම් සමහර අය මාස 3ක පඩි දීලා ඉවත් කරනවා. එහෙම යම් ක්‍රමවේදයන් තිබෙනවා ඒ ඉවත් කිරීම සඳහා. එතකොට දේශපාලනයේදී කොහොමද ඒක සිද්ධ වෙන්නේ? යම් දේශපාලන ක්‍රියාවලියක ඉඳලා ඒ දේශපාලන ක්‍රියාවලියෙන් යම් බැහැරවීමක් සිද්ධ වුවහොත් ඔහුට පුද්ගලික කාරණා ගොඩනංවමින්, ඒ කියන්නේ මඩ කියලා කියන්නේ මඩ ගසමින් යම් ප්‍රහාර එල්ල කිරීම යුක්ති සහගතද? මෙන්න මේ වගේ يعني අපේ රටේ දේශපාලන සංස්කෘතිය මෙන්න මේ වගේ තැනක තමයි තිබෙන්නේ. දේශපාලනය තුලින් මතුවන මේ දේශපාලන කාරණාවට අභිමුඛ වීමට ඔවුන් අසමත් වේද පිට ඔවුන් නිතින්ම මේ මඩ දේශපාලනයට යොමු වීම දක්නට තිබෙනවා. ඉතින් යන්න ඒක තමයි අද ලංකාවේ දේශපාලන යථාර්ථය. අලි රාජාගේ ලැප්ටොප් දේශපාලනයෙන් මිදීමට දේශපාලන ක්‍රියාකාරිකයන්ට හැකියාවක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ස්තුතියි.